සුබ දවසක්. අද මැයි මාසයේ 30 වෙනිදා සිකුරාදා සවහාව සාන්ත ජෝන් ඔෆ් ආක් මුනිවරියගේ නාම සාන්තුවර මංගල්‍ය. සභාවෙන් පීඩාවට පත්වුවන්ගේ අරක්ගත් මුනිවරිය. ක්‍රිස්තු වර්ෂ 1412 ඉපදිලා 31 දී තම ජීවිතේ පූජා කළ අවුරුදු 19 යන්තම් 1337 හිඳලා ප්‍රංශය ඉංගලන්තය එක්ක යුද වැදුණු අවස්ථාවක්. දැන් ඇහැව තෝරගත්තේ මේ ප්‍රංශය ඉංගලන්ත හමුදාවන්ගෙන් බේරගන්න. ඇය ඉපදුනේ 412 දී. ඉංගලන්තය ජයගන බව පෙනුනත් පැරිසි ඇතුළු බොහෝ නගර ඒ එංගලන්තයට යටත් වෙද්දී ප්‍රංශයේ 6 වන චාල්ස් රජු ඒ අවස්ථාවේදී බොහොම අසාධ්‍යව තමාගේ අවසන් හුස්ම හෙළුවා. ඒ වෙද්දී ඔටුනු පැළඳීමට පවා හරියමං දරුවෙකු නොසිටි බව සඳහන් වෙනවා. මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් පසුබිමක් තුල තමයි 1412 දී 6 වෙනිදා ජනවාරි 6 වෙනිදා රජතුන් කට්ටුවේ මංගල්‍යයේදී ජෝන් ඔෆ් ආක් උපත ලැබුවේ. ගොවි පවුලක්. ඇගේ පියා ජැකයිස් සහ ඉසබෙල් කියන අයට 3 දෙනෙක් හිටියා දරුවෝ. මම බොහොම ශක්ති සම්පන්නව ලොකු බලාපොරොත්තුවක් තුල මේ දරුවන්ට මේ දෙමාපියන්ට ශක්තිය දුන්නා. ඒ කාලේ ඥාන මව්පියවරු 10 දෙනෙක් හිටියයි කියන. ඊට පස්සේ තමයි ට්‍රෙන්ට් මන්ත්‍රණ සභාව තුලින් ඥාන මව්පියන් 2 දෙනෙකු බවට 16 වන සියවසේදී පත් කළේ. හැබැයි ඇය පුංචි කාලේදී තරම්ම ඉගෙනීමට දක්ෂකමක් තිබුණේ නැහැ. ලියන්නට පවා තරම්ම හැකියාවක් නැහැ. හැබැයි අවුරුදු 14 සිට 17 දක්වා පුදුමාකාර පෙරලියක්. ආලෝකයන් තුල දර්ශන දකින්න පටන් ගත්තා. විශේෂයෙන් මිකායල් අග්‍රදූතයාගේ හඬ ප්‍රංශයේ බේරා ගැනීමට ඇයව තෝරාගනු ලැබුවා කියලා ඇතුළාන්ත හඬක් ආවා. ඊට පස්සේ ශුද්ධෝ මාග්‍රට් තුමිය, ඇලෙක්සැන්ඩ්‍රාවේ කැතරින් තුමිය මේ වගේ දර්ශන වලින් ඇයව ආශිර්වාද කර මේ සඳහා යොමු වන්නට ඇයට ශක්තිය ලැබුණා. දෙවියන් වහන්සේගේ නාමයෙන්, මරිය තුමියගේ නාමයෙන් යන්නට කියලා හඬක් ඇසුණා. අවුරුදු 16 දී ඇය මිකායල් තුමාගේ ඒ පණිවිඩයත් එක්ක ඒ කපිතාන්වරයා වන ඩව්ෆින් කියන පුද්ගලයාව හමු වෙලා මේ සම්බන්ධව කතා කළා. දර්ශනත් එක්කම ඇය තමාගේ වරලස කපාගෙන මේ සටනට ඉදිරිපත් වුණා. විශ්වාස කළා ප්‍රභූන් 300ක් පමණ දෙනා සමග පෞද්ගලික සාකච්ඡාවකට යොමු වෙලා ඔවුන්ගේ තර්ක විතර්ක මැද ඔවුන්ට පුළුවන් වුණා. ඇයට පුළුවන් වුණා මේ සඳහා නිසි අවසරය ලබා ගන්න. යුද ඇදුමක් ලැබුණා, අශ්වයෙකු ලැබුණා, ඒ වගේම කඩුවක් ලැබුණා. මේ සියල්ල සමග දේවදූතයන්ගේ ඒ බලය සහ දර්ශනයත් එක්ක නව බලාපොරොත්තු ඇති කරමින් ඇය අවුරුදු 17 දී මේ සඳහා 3500ක් පමණ ජනතාවක් එක් රැස් කරගෙන ඕලන්ස් කියන නගරෙන් ඒ යුද හමුදාව රැගෙන ගියා. යන්නට ඉස්සෙල්ලා ඇය සියලු දෙනාවම පාපුච්චාරණය සඳහා යොමු කෙරෙව්වා. මෙසේ ප්‍රාත්‍යාරාත්මකව සටන් කර ඒ පැරිසිය ඉංග්‍රීසි හමුදාවන්ගෙන් ගලවා ගත්තා. ඒ වගේම පසු කාලයකදී ඇයට නොඑක ආකාරයේ අභියෝග ප්‍රශ්න මේ යුද කරන කාලයේදී තමාගේම ආදරණීයන්ගේ වියෝවන් එක්ක ඇය සටනට යද්දී ඇයව සිර කළා. දිව්‍ය පූජාවට යන්නට බැරි වුණත් ඇයට පාපුච්චාරණය කරන්නට පියතුමගේ අවසරය ලැබුණ පසු කාලයකදී. ඉංග්‍රීසින්ට අවශ්‍ය වුණේ ඇය සභා විරෝධියෙක් කියලා හංවඩු ගන්න. මැයි 24 වෙනිදා විශාල සෙනඟක් ඉදිරියේ ඇය පිරිමි ඇඳුම් ඇඳගලා විනිශ්ශාසනය ඉදිරියට එද්දී ඇයව සභාවෙන් නිරපා මරණයට පත් කරන්නට, ගිනි ජාලාවකට ගොදුරු කරන්නට ඇයට ආරාධනා කළා ඒ සහසිකයන් විසින්. නැවතත් ඇය කාන්තා ඇඳුම් ඇඳගෙන කුරුසියක් ඉල්ලාගෙන ජේසු ජේසු කියා තමාගේ අවසන් හුස්ම ඒ ගිනිගෙන දැවෙන දෙන මතට ඇයව යොමු කළා. නැවත පරීක්ෂණයක් කරන ලෙස තමාගේ මව එකල සිටි ශුද්ධෝතම පියතුමාගෙන් ඉල්ලා සිටියා. එවිට ඇගේ ඒ දේහය තුල ඒ කරුණුත් එක්ක ගොඩ දෙනෙකුට තේරුම් ගියේ ඇය කරපු ජීවිත පරිත්‍යාගය. ප්‍රංශයේ වීරවරියක් හැටියට
ඇය ප්‍රසිද්ධියට පත් වුණා. දර්ශන දකින්නයක් නිර්දෝෂ තැනැත්තියක් හැටියට ගෞරවාධාරයට පත් වුණා. 1920 දහවන බෙනඩික් ශුද්ධෝතුම පියතුමා භාග්‍යවරයටත් 22 11 වන පියුස් සුදුතුම්පියා එතුමිය ප්‍රංශය අරක්ගත් මුනිවරිය ලෙසත් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. දැන් අපි පළවෙනි කියවීමට එද්දී අපි දකිනවා ඊයේ දවසේදී කොහොමද මේ පාවුලු සහ ඒ සහචර පිරිස නොඑක් විරෝධතා තුල තමාගේ දහම දෙවියන් ඉදිරියට ගෙන ගියේ. අවසානයේදී ඇතැන්ස් නුවරින් ගොඩ දෙනෙකුගේ ගර්ජන මැද්දේ කොරින්ති නගරයට ඇතුළු වෙනවා. එතකොට දෙවියන් වහන්සේගේ හඬ එනවා ප්‍රබල ලෙස. රාත්‍රියේදී දර්ශනයක් දකිනවා. ඔබ බිය වෙන්නට එපා. මම ඔබ සමග සිටිනවා. ඔබ නිශ්ශබ්දව සිටියොත් සභාව වැටෙයි. ධෛර්යමත්ව කතා කරන්නට බය වෙන්නට එපා කියලා ස්වාමීන් වහන්සේ ඒ පාවුලු සහ සහචරයන්ව ශක්තිමත් කරනවා. අවසානයේදී ඒ ශක්තිය තුළ උන්වහන්සේ කතා කළත් ගොඩ දෙනෙක් ඇයව ප්‍රතික්ෂේප කළා. නමුත් මේ හැම දෙයක් තුලින්ම දෙවියන් වහන්සේගේ ආදරය කියන්නට ඔහු මැලවුණේ නෑ. දැන් සුවිශේෂයෙන් අපි දකිනවා යම් වේදනාවකට හිමිකම් නොකියන මිනිහෙක් මේ ලෝකේ හොයාගන්නට බෑ. පාවුල්තුමා හොඳ ආකාරව මේක අත්දැක්කා. ස්වාමීන් වහන්සේගේ උත්ථානයේ අත්දැකීම මගින් මුළු ලෝකෙම ගලවා ගත්තේ උන්වහන්සේ මේ වේදනාව නැමැති සාගරයක් පසු කරමිනුයි. අර බලන්න අද සුවිශේෂය අපිට මතක් කරන සෑම උපතක්ම වේදනාවක් තුලින් සිදු වෙනවා. රත්තරන් මිල අධික වන්නේ ඒ ගුණය අනුවයි. මරණේ කොච්චරනම් අභියෝග වලට ලෝහය අධික උෂ්ණත්වයක් යටතේ ගින්නේ දමලා කෝව තුල පදම් කිරුවට පස්සේ තමයි ඒ වටිනාකම වැඩි වෙන්නේ. සුවඳලාටු කට්ටු කුමංජල් වැනි දෑ සුවඳ දුම් බවට පත්වන්නේ කොහොමද? රන් පැහැ ගැන්වූ ගිනි අඟුරු මතයි. ඒ වගේම ආදර දුවේ පුතේ අම්මිතාත් අපේ දිනදා ජීවිතවල ජීවිත වේදනාවන් සදාතනික ජීවිතයට පිවිසීම සඳහා මාර්ගයක් බවට පත් කරගනිමු. එනිසායි ස්වාමීන් වහන්සේ කියන්නේ ඔබ හඬා වැටෙනවා. වේදනාව වෙනවා. හැබැයි ඒ වේදනාව දුම්නස සොම්නසකට හැරෙනවා. ඒ ස්ත්‍රියකගේ ප්‍රසව වේදනාව වගේ. නිසා ප්‍රශ්න තුල දැවෙන්නට එපා, දාලා යන්නට එපා. ප්‍රීතිය තුලම ඉන්න. සානදායකයන්ගේ පැමිණීම ඔබේ සියලු බලාපොරොත්තු ඉටුවන දවස බවට උදා වේ. ඒ දවස මේ දවසේදී උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.